ඩයානා මිචේල් තම පුතා වූ මාකස්ව අවුරුදු 25ක් පුරා සොයමින් සිටියා. ඈගේ සිත තුළ ගණන් කළ නොහැකි තරම් අදහස්, සැකයන්, කතාන්දර ගමන් කළද ඒ කිසිවක්ම ඇයට සත්‍යයට ළඟාවීමට උපකාර වුණේ නැහැ. සෑම වසරකම ඇය ඇට්ලන්ටා නගරේ වීදිවල පෝස්ටර් අලවමින් කුඩා හෝඩුවාවක් හෝ ලැබේවිදයි බලාපොරොත්තුවෙන් සිටියා. අපේ දරුවන් කොහෙද? සෑම වසරකම ඇය අනෙක් මව්වරුන් සමග එක්ව එකම හද කම්පා කරන ප්‍රශ්නය ඇසුවා. නමුත් ඩයානා දැනගෙන නොසිටි දේ වන්නේ තම පුතාගේ කතාව ඇය කිසි දිනකත් බලාපොරොත්තු නොවූ ආකාරයකට හැරෙන්න යන බවයි. 2024 ඔක්තෝබර් 19 වන දින ඩයානා ඇට්ලන්ටා නගරේ ජෝර්ජියා වර්ල්ඩ් කොංග්‍රස් සෙන්ටර් එකේ බොඩීස් එක්සිබිෂන් ප්‍රදර්ශනය ඉදිරියේ සිටගෙන සිටියා. ඒකට ඇයව ගෙනෙන සමත් වූයේ ඇයගේ මිනිබිරිය වූ ජැස්මින්ය. අත්තම්මා, ඔබ හැමවිටම කියනවා වෛද්‍ය විද්‍යාව සහ ශරීර විද්‍යාව ලෝකය වෙනස් කළ හැකි බව. අපි යමු කියලා ඇය කීවා. ඩයානා අකමැත්තෙන් එකග වුණා. ඇයගේ බඩ තුල අසනීප හැඟීමක් තිබුණා. මන්ද සජීවී මිනිස් ශරීර ප්‍රදර්ශනයට දමා බලන එක පහසු කටයුත්තක් නොවූ නිසා. නමුත් ඩයානා දැනගෙන සිටියේ නැහැ ඇය ඇවිදිමින් ගියේ ඇයගේ සත්‍ය බිඳ දමන භයානක සිහිනියක් වෙතයි. ප්‍රදර්ශනය වටා යන අතරතුර ජැස්මින් ප්ලාස්ටික් වලින් සුරක්ෂිත කර විවිධ ජෛව පද්ධති නිරූපණය වන අයුරෙන් තබා තිබූ මිනිස් ශරීර පිළිබඳ විස්තර පැහැදිලි කළා. ඒ සියල්ලම අධ්‍යාපනික, වෛද්‍යමය, හැඟීම් රහිත ලෙස පෙන්වා තිබුණා. එවිට ඩයානාට එක් ප්‍රදර්ශන කුටියක් තුල අමුතු දෙයක් දකින්න ලැබුණා. එය මධ්‍යයේ පණිමින් බාස්කට් බෝල් එකක් ගහන්න උඩට අත් දිග කරගෙන සිටින ලෙස සකස් තිබූ ක්‍රීඩාශීලී පුරුෂ ශරීරයක්. ඩයානා එම ශරීරයේ දෙස බලමින් සිටින අතර ඇයගේ අත වෙව්වලා ගියා. ඇයට හුස්ම ගන්නත් බැරි වුණා. අධ්‍යාපනික අරමුණකට සුරක්ෂිත කර තිබූ ඒ ශරීරය මාකස්ට සම්පූර්ණයෙන්ම සමාන වුණා. කකුල, කැඩීම්, කඳුළු, දත් සියල්ලම. ඒ මගේ පුතා. ඩයානා කම්පා වූ හඬකින් සිතින් කීවා. මට විශ්වාසයි ඒ ඔහුමයි. ආශ්චර්යයටපත් වූ ජැස්මින් ශරීරයේ දෙසත් තම අත්තම්මා දෙසත් බැලුවා. ඇයගේ මුහුණ දෙගිඩියාවකටපත් වුණා. අත්තම්මා, ඒක ඔහු වෙන්න බෑ. ඒක අසම්භාව්‍යයි. මේවා නම් හඳුනා නොගන්නා දායකයින්ගේ ශරීර. ඇය කීවා. නමුත් ඩයානා පසුබැසීමට සූදානම් වුණේ නැහැ. කකුලේ තිබූ ශල්‍ය උපකරණය මාකස්ට මෝර්හවුස් විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී සිදු වූ අනතුරකින් පසු දමා තිබුණා. කැඩුණු කකුල, උපතින්ම තිබූ පිටුපස අස්ථි දෝෂය, දත්වල තිබූ රන් කොපිව එකට ගැලපුණා. මට කෙනෙකුට අහන්න වුණා, ඩයානා හදිසි දෘಢ අධිෂ්ඨානයකින් කීවා. ඇය කෞතුකාගාරයේ තරුණ සේවිකාවක වෙත ගිය. මට සමාවෙන්න, ඩයානා බය අතරත් ස්ථිර හඬකින් අසුවා. මේ බාස්කට්බෝල් ක්‍රීඩකයාගේ ශරීරය දායක කළේ කවුද කියලා කියන්න පුළුවන්ද? සේවිකාවේ සිනාම මැලවී ගියා. මට ඒ තොරතුරු දෙන්න බැහැ මැඩම්. සීලු දායකයින් අනිර්නාමිකයි. ඒක සාමාන්‍ය ක්‍රමවේදයක්. ඇය කීවා. ඩයානාගේ හඬ තද්දුණා. ඇයගේ හෘදය වේගින් ගැසුණා. මේ මගේ පුතා. මේ ශරීරයේ ඔහුට සුවිශේෂී වූ වෛද්‍ය ලක්ෂණ 4ක් තියෙනවා. සේවිකාවේ මුහුණ තද්දුණා. මැඩම්, ඔබේ හැඟීම් මට තේරෙනවා. නමුත් අපට ප්‍රදර්ශනය බාධා කරන්න බෑ. මේ ශරීර නීතිගතව ලබාගෙන තියෙනවා. කරුණා කරන්න, මම මගේ උපරිමාධිකාරය කැඳවන්නම්. නමුත් ඩයානාගේ අධිෂ්ඨානය තවත් දැඩි වුණා. ඇය රැවත උත්තර ඉල්ලුවා. නමුත් කෞතුකාගාර පාලනය ඇයව නිශ්ශබ්ද කරන්න උත්සාහ කළා. ආරක්ෂකයින් කැඳවා ඩයානා සහ ජැස්මින්ව පිටත්ව නිරපුවා. ඒ අසාධාරණය දරා ගන්න නොහැකි වුණා. ලෝකයේ බලා සිටියත් ඔවුන් දැක්කේ තම පුතාගේ ශරීරය ප්‍රශ්න කරන්නවත් ඉඩ නොදුණු මවක් පමණයි. අපේ අපරාධිකරණු වගේ එළියට දම්මලා, ජැස්මින් කෝපෙන් කීවා. නමුත් ඩයානා නවතින්න සූදානම් වුණේ නැහැ. මේක තව දුරටත් ඇගේ පුතා ගැන පමණක් නොවේ. අනුමැතිය නොමැති මිනිස් ශරීරවලින් ලාභ ලැබූ කර්මාන්තයක් හෙළිදරව් කරන බවටත් වුණා. ඩයානා නීතිඥවරිය වූ ඇන්ජලා බ්‍රුක්ස් කුලියට ගත් පසු නීතික සටන පටන් ගත්තා. ඇය DNA පරීක්ෂණයක් ඉල්ලුවා. කෞතුකාගාරය තමන්ගේ නීතිගත ක්‍රමවේදය උපුත දක්වා විරුද්ධ වුණා. නමුත් මාධ්‍ය සහ මහජනතාව ඩයානාගේ අඛණ්ඩ සටන නිසා උත්තර ඉල්ලුවා. අවසානයේ DNA ප්‍රතිඵල පැමිණියා. ඩයානා දීර්ඝ කාලයක් තිස්සේ සැක කළ භයානක සත්‍ය තහවුරු වුණා. ඒ ශරීරය මාකස්මයි.